ජූලි මාසේ ඔයාලගේ දෙවන වාර විභාග තියෙනවා. ඉතින් ඔයාලට තියෙන තව දවස් කිහිපයයි. හැබැයි විෂයන් තියෙනවා ගොඩක්. ඔයාලා කොහොමද මේ විෂයන් ඔක්කොම කළමනාකරණය කරගෙන හැම විෂයකටම විභාගෙන් හොඳ ලකුණක් කරා යන්න පාඩම් කරන්න පටන් ගන්නෙ? ආදරණීය දුවේ පුතේ, අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ විෂයන් ඔක්කොටම හොඳ ලකුණක් කරා යන්න දැන් ඉඳන් පාඩම් කරන්න පාඩම් සැලසුමක් හදාගන්න කියලා. කොයි විෂය මුලින් ගන්නද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති. සමහර විට ඔයාලා ගොඩක් කැමතිම විෂය හැම වෙලේම අරගෙන පාඩම් කරනවා ඇති. හැබැයි අපි හරියට විෂයන් කළමනාකරණය කරගත්තේ නැත්නම් අපි කැමති විෂයන් විතරක් පාඩම් කරොත් අපිට වාර විභාගයෙන් හොඳ ලකුණකට යන්න බෑ හැම විෂයකටම. ඒ නිසා මම අද මේ කියලා දෙන පාඩම් සැලසුම ඔයාලා හොඳට අහගන්න. ඔයාලා මේක අධ්‍යයනය කරොත් ඔයාලට හැම විෂයකටම හොඳට ලකුණු ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ හරිම ලේසි වැඩක් කරන්න. මුලින්ම ඔයාලා මෙන්න මේ වගේ වගුවක් අහගන්න. ඒ වගුවේ පළවෙනි තීරුවේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ විභාගයට එන තියෙන විෂයන් වල නම් ලියගන්න එක. ගණිතය, විද්‍යාව, සිංහල ආදී වශයෙන් ඔයාගේ පන්තියට අදාළ වාර විභාගයට අදාළ විෂයන් ටික ලියාගන්න. ඊට පස්සේ ඔයා පොඩ්ඩක් හිතන්න දුවේ පුතේ, ඔයාට දවසෙන් දෙකකින්ම ඉක්මනින්ම සහ ලේසියෙන්ම පාඩම් කරගන්න පුළුවන් සහ ඔයා ගොඩක් ආශ විෂයන් මොනවද කියලා. ඊට පස්සේ ඔයා මේ දවස් දෙකක් කියන තීරුවේ ඉදිරියෙන් ඒ විෂයන්ට අදාළව හරි ලකුණක් දාගන්න. එතකොට දුවේ පුතේ, ඔයාලා ඊට පස්සේ බලන්න ඔයාලට සාමාන්‍යයෙන් දවස් 5ක් විතර ඕනි කරන විෂයන් මොනවද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා කැමතිත් නැහැ, අකමැතිත් නැති විෂයන් මොනවද කියලා. එතකොට ඔයාලා ඒ විෂයන් ඉදිරියෙනුත් හරි ලකුණක් දාගන්න. එතකොට ඊට පස්සේ අන්තිමටම ඔයාලට ගොඩක් දවස් ඕනි කරන ඔයාලට විෂය නිර්දේශවල ගැටලු තියෙන විෂයන් ටික හරි ලකුණකින් මාක් කරගන්න. එතකොට ඔයාලට ලේසියෙන් පාඩම් කරන්න අධ්‍යයන සැලසුමක් මේ වගුවේ තුලින් හම්බෙනවා. මොකද ඔයාලා මුලින්ම පාඩම් කරන්න ඕනේ දැන් ඔයාලට දවස් ගොඩක් ඕනි කරන විෂය නිර්දේශයේ යම් ගැටලු තියෙන විෂය නිර්දේශය අධ්‍යයනය කරද්දී ඔයාලගේ පාඩම් වල යම් ගැටලු තියෙන පාඩම් ඔයාලා මේ දවස් ගොඩක් ඕනේ කියලා හරිය ලකුණක් දාගත්ත පාඩම් මුලින්ම කරන්න ගන්න. ඒ පාඩම් කරගෙන යද්දී ඊට පස්සේ ඔයාලා දවස් 5ක් ඕනේ කරන විෂයන් පාඩම් කරන්න පටන් ගන්න. ඊට පස්සේ විභාගය ලඟ වෙනවත් එක්කම ඔයාලා විෂයන් දවස් දෙකක් ඕනේ කියලා තෝරගත් විෂයන් පාඩම් කරන්න ගන්න. මේ විදියට පාඩම් කරොත් ඔයාලට හොඳ ලකුණක් කරා යන්න පුළුවන් වෙනවා හැම විෂයකටම ඔයාලගේ විභාගෙ තියෙන. එහෙනම් දුවේ පුතේ, මම ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා මෙවර දෙවන වාර පරීක්ෂණයෙන් ඔයාලට හැම විෂයකටම හොඳ ලකුණක් කරා යන්න.